ආයුබෝවන් යාළුවනේ. ඔන්න ඉතින් කලින් වීඩියෝ දෙකේ ඉතුරු වීඩියෝ කොටස් ටික. මේ ඉතින් අපේ ජාතික පක්ෂියා වලි කුකුලා තමයි සංකේතවත් වෙන්නේ. හරියටම ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එකට යන පැත්තේ තියෙන රවුන්ඩ් බෝඩ් එකේ මැද තියෙන්නේ ජාතික පක්ෂියා වලි කුකුලා. මම ඒක අර zoom කරලා පෙන්නේ ඔයාලට. ඊළඟට මේ අර ඈතින් පේන්නේ සමහර ග්‍රවුන්ඩ් එක. ඊළඟට අර ස්ටැචු එක තියෙනවා. මේ අර ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක ළඟ තියෙන මතකද සුනාමියනොත් කට්ටිය බේරුනේ ওই බුදු පිළිමේ උඩට බුදු පිළිම වහන්සේගේ වහල් උඩට නැගලා. ඊළඟට මේ බස් ස්ටෑන්ඩ් එකේ උඩ තට්ටුවට යන පඩිපෙළ, එහා පැත්තේ දුම්රිය ස්ථානය, මේ පැත්තේ බස් ස්ටෑන්ඩ් එක. ඔය ඉතින් PNJ සිටි බිල්ඩින් එක. මට මේ දිගටම වොයිස් කරගෙන යනවා මම. බසුත් 4-5ක් තිබුණා පොය දවසේ. ඔය මම එහා පැත්තට පාරට පයින්න හදන්නේ. හරි, අපි ඔහොම ඉදිරියට යමු බලාගෙන. ඔය ඈත පේන්නේ යාළුවනේ මම අද කුතුහලයේ ඉතුරු කරමින් ඉස්සරහට යනවා. අද යන්නේ වෙන පාරක. එතන මේ බද්දන් සලක් තිබුණා. ඔය මම යද්දී ඔතන මම හිතන්නේ වෙලාව 11:45ට වගේ ඇති. මේ ලොකු සෙනගක් හිටියේ නැහැ. එතන කට්ටිය ඒ කියන්නේ පිංගම් කෝප්ප හොදනවා. මේ ලොකු වාහනයකින් මේ බත් ව්‍යංජන ඒව ගෙනල්ලා මේ දන්සල දෙන්න සූදානම් කරනවා. එතනින් පාර පැනලා ওই කොරිඩෝර දිගේ මං ඉස්සරහටම ගියා. මෙතනත් අර කියන්නේ මාළු දැල් අදිනවා, මාළු බෝට්ටු දියත් කරනවා. ඔය අර ඒ ලයින් එක දිගේම මේ හරි ලස්සනයි. එහෙම අර මේ කිලුටු වෙලා තිබුණෙත් නැහැ. වෙනදාර මේ එහෙම තියෙනවා. දැන් මේ මන් දන්නේ එයාලා කලමනාකාරීත්වයත් එක්ක ඒක පිරිසිදු කරලාද කොහෙද. මාරම ලස්සනයි ওই ටික. වෙනද ওই හරි මේ යන්න අමාරුයි. බෝගම් වෙලා මල් තියෙනවා. මේක මේ අර කොටට හැදෙන්නේ පොල් ගස් තියෙන්නේ කොළ පාට. අපි මෙහි කියන ගොන් තැඹිලි කියලාත් කියනවා වට. මම ඒකත් වීඩියෝ කරා. මට දැන් මේ වෙද්දි ගොඩාක් මහන්සි. මගේ වොයිස් උත් නැත්තේ ඒකයි. මම මේ වෙනම එඩිටිං ඇප් එකේදී තමයි මේ වොයිස් කට් එක දෙන්නේ. සෙනග නෑ කියන්නත් බෑ, ඉන්නවා කියන්නත් බෑ. ඒ වගේ මධ්‍යස්ථ විදියට මේ ගහ හරිම ලස්සනයි. ඒ ගහේ තව ගහක් ගිහිල්ලා වැලක්ද මන්දා ලස්සනයි මාර විදියට. ඔය උතනින් එහා පැත්තේ අයින දිගේ මං ඉස්සරහට ලස්සන බලාගෙන වීඩියෝත් කරගෙන යනවා. මෙතන ශ්‍රී ලංකා වරාය අධිකාරිය. ගාල්ලේ ජැටිය තියෙන්නේ මේ හරිය. ඔය අර දන්නෝනේ නැංගුරම් විශේෂ තියෙන්නේ. කුඩේ හැඩයට තියෙනවා, ඇන්කර් එකේ හැඩයට තියෙනවා. ඔය ඒ ටික තමයි එතන. ඊළඟට ඔයාලා දන්නවද මේ නැංගුරමට අමතරව බෝයා කියලා කියන්නේ එක? අර බෝලේ වගේ තියෙන නෑ, බෝයා නෙවෙයි. සමා වෙන්න මේ නැංගුරම් විශේෂයක්ම තමයි. බෝයා කියන්නේ වෙන්නේ ඒකටනේ. මේ බලන්නකො මේක. ආදි කාලේ ඉඳන් ওই තියෙන්නේ. පරිස්සම් කරගෙන
ඔතන අපේ ශ්‍රී ලංකා ජාතික කොඩිය, බෞද්ධ කොඩිය. ඉස්සර මෙතන තිබුණේ මන්ට මතකයි මම පුංචි කාලේ මැතිවරණ කාර්යාලය තිබුණේ. දැන් තියෙන්නේ මේ කියන්නේ ප්‍රින්ට් හවුස් කියලා ගහලා තියෙනවා මොකද්ද දන්නේ නැහැ. ඉතින් වහලා තිබුණේ. ඊළඟට මේ අපේ ජාතික කෞතුකාගාරය ගාල්ලේ එතන ඇතුල් වෙන දොරටුව ළඟ තියෙන නුග ගහත් එක්ක අනේ මන්ද එතන ගස් වැල් එක මාරම ලස්සනයි. ඔතන බලන්නකො මෙතන මේ තියෙන ලාංඡනය මම zoom කරලා පෙන්නන්නම් ඔයාලට. මට හරියට ගන්න බැරි වුණා යාළුවනේ මේ ලන්දේසි දොරටුව පිට මුහුණත. ඔය තියෙන විස්තරේ මම පාර මැද ඉඳගෙන ගත්තේ මේ කාර් එකක් හෝන් කරා මට හරියටම ගන්න බැරි වුණා. ඕ ඉතින් ප්‍රතිසංස්කරණය කරන ගමන් තියෙන්නේ. හරියට ත්‍රී වීල්. එතකොට පොඩි ළමයි ওই ෆුට් සයිකල් වලින් ඇවිල්ලා තිබුණා. මෙතන තියෙනවා පොඩි ෂොප් එකක්. ඒ වගේම මෙතනින් අපිට කෞතුකාගාරය ඇතුළ නරඹන්න පුළුවන් ටිකට් එකක් අරගෙන. එතන ඉන්නවා නිලධාරීන්. සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය. අපේ සිංහ ලාංඡනයත් එක්ක තියෙන්නේ. මෙතන ඔයාලා මං හිතන්නේ දන්නවා මේ පාර. ඒ කියන්නේ මම හරි පරිස්සමෙන් වීඩියෝ කරේ. කවුරු හරි ඒ කියන්නේ එපා කියයිදෝ කියන බයට. ඒ කියන්නේ ලෝයර්ස්ලා ඉන්නවා. ඉස්සරහට දන්නවනේ තියෙන ගාල්ලේ මහාධිකරණයේ තියෙන්නේ මෙතන. සද්ද බද්ද කරන්න බැරි තැනක් මෙතන. ෆොරිනර්ස්ලාත් හිටියා. එහෙම කවුරුත් ප්‍රශ්න කරේ නම් නැහැ. ඉතින් මම වීඩියෝ කරා. සෑහෙන්න ඒ කියන්නේ පිරිසක් එනවා නරඹන ඒ කියන්නේ 12ට කිට්ටු වගේ ඇති වෙලාව. මට වෙලාව බලන්නවත් මේ කියන්නේ මේ ස්පාසුවක් නැහැ. ඒ තරම් මේ දැන් මෙතෙන්දි හරි මහන්සි මේ වෙලාවේදී. මට ලොකු උවමනාවක් තිබුණා මෙතෙන්ට යන්න. මං ඒකයි මේ කඩේකට ගිහිල්ලා පනිස් ගෙඩියක් කාලා කිරිහෙකුත් බීලා තමයි වැඩේ පටන් ගත්තේ. දන්සල් තිබුණට මං දන්සල් වඳින්න ගියේ නැහැ. මේ ඒ කියන්නේ මට දන්සල් පොලිමේ හිටගෙන ඉන්නවත් අමාරුයි. මට කකුල් දෙක රිදෙනවා මේ ඇවිදින්නට. සෑහෙන දුරක් කිලෝමීටර් මං හිතන්නේ 4කට වැඩිය පයින් ඇවිද්දාද. සෙනග ඒ කියන්නේ යද්දිත් සෙනග වොයිස් කරගන්නත් බැරි වුණා. සෙනගත් වැඩි දන්සල් වල. දැනුත් උණු වතුර බින්දුවක්කට නොලුවට මේ යන්නේ මේ ස්ට්‍රීට් එකේ ලයිට් හවුස් එක පැත්තට. ඔයාලා දන්නවා ඇති. ඒ කියන්නේ ෆොරිනර්ස්ලාට මේ හරි බලමු අපි ගිහිල්ලා. ඒ කියන්නේ රෙස්ටුරන්ට්ස් තියෙනවා. එතකොට ඔය එක ජුවලරි තියෙන්නේ. ජුවලරි වර්ග ඒවා විකුණන්න දාලා තියෙන. ඒ කියන්නේ එයාලටම අයිති ෂොප්ස් තමයි තියෙන්නේ. ඒවා ස්ටාෆ් එක දාලා බ්ලැක් ට්‍රවුසර් එකයි වයිට් ටී-ෂර්ට් වගේ ටී-ෂර්ට් බ්ලවුස් ඒව ඇඳගෙන තමයි ඉන්නේ ස්ටාෆ් එක ඉන්නේ. මට හරියට වීඩියෝ ගන්න බැරි වුණා. මට කියන්නේ ලොකු හිතේ චකිතයක් ආවා. මේ වීඩියෝ කරනකොට කැමතිද දන්නේ. එහෙම එනවනේ අපිට පොඩි අදහසක්. පුංචි හිතේ චකිතයක් තිබුණා. මම ඉතින් ඔහොම ඇවිදගෙන ගියා. මෙතන මේ තියෙන යුද අට්ටාලයක්. කොහොම ඉන්න බලන්න බෝඩ් එක. මම බෝඩ් එක ළඟට ගියා.
අර උදේ තිබුණ හිරි කඩ හිරි පොද වැස්ස නැහැ. තියෙන උදාට්ටාලයක් තමයි. මේ මෙතන මේ පුංචි ළමයි බයිසිකල් වගේකින් මේ ඒකයි මං අර ඒ පැත්තට කරකැවුනේ. කාලතුවක්කුවක් තිබුණා. සෙනග සෑහෙන්න හිටියා. බලන්නකෝ ලස්සන හොද රාළ. ගොඩක් කට්ටිය ඉතින් වීඩියෝ කරනවා, ෆොටෝස් ගන්නවා. ඔය මං ආපස්සට උතනින් බැහැලා වම් පැත්තට හැරිලා ඉදිරියට යනවා. ඔතන ඔය මේ වරුසාවට තෙමිලා වගේ තිබුණා පුංචි පඩි පෙළක්. ඔතන අංකල්ලා දෙන්නෙක් වාඩි වෙලා ලොකු ඒ කියන්නේ ගාල්ලේ විස්තර ගැන ලොකු විස්තරාත්මක දෙයක් කතා කර කර ඉන්නවා. හරි වටිනවා. ඉතින් ඓතිහාසික දේවල් කතා කර කර තමයි හිටියේ. ওই හරියේ ඒ කියන්නේ ගොඩක් වාහන වලින් මේ ලොකු පිරිසක් ඇවිල්ලා හිටියා. ඊළඟට ටිකක් මේ අර වයසක ඒ කියන්නේ වයසක ෆොරිනර්ස්ලා සෙට් එකක් මේ ගයිඩ් කෙනෙක් අරගෙන ඇවිල්ලා මේ සම්පූර්ණ විස්තරයක් ඔතන මේ පැහැදිලි කරනවා. ඒ ගයිඩ් මං ටිකක් ඉතින් අයිනට වෙලා ගියා. එයාලට බාධාවක් නොවෙන්න. අපි ඉතින් යම් කිසි දෙයක් කරනකොට අපි අනිත් අයත් ගැන හිතලා ඒ දේවල් වලට බාධාවක් නොවි. ওই වීඩියෝ එක මේ යාළුවනේ ගැස්සෙන ගතියක් තියෙන්නේ. ඒ කියන්නේ අපි නතර වුණොත් ගන්න වීඩියෝ එක සෙලවෙන්නේ නැහැ. ওই අර ඇවිදින ගමන් ගන්න නිසා තමයි මේ මෙතන මේ කොට්ටම්බ මේ එකක් ගැන තමයි පැහැදිලි කරන්නේ ගයිඩ්. අපේ දේශීය දේවල් ගැන කියලා දෙනවා. ඔන්න අපේ ට්විස්ට් එකට ආවා. මාරම ලස්සනයි. මෙතන මං ආසම තැන හෙවන තැනුත් තියෙනවා. ඔය ඉතින් ගාල්ලේ ලයිට් හවුස් එක. පේනවනේ ලස්සන. කොච්චර මට මහන්සි තිබුණත් මට මේ ඊයේම මට මෙතනට එන්න ලොකු වමනාවක් තිබුණා. මං ඒකයි මේ කඩේට ගිහින් කාලා කිරි පැකට් එකක් බීලා එනර්ජි එකක් අරගෙන මට මෙතනට ලොකු ඒ කියන්නේ ලොකු හිතේ හයියක් තිබුණා මෙතනට එන්න ඕනේ කියලා. ඔයාලටම තේරෙනවා ඇති එක දවසින් කවර් කරගන්න අමාරුයි. ඒ කියන්නේ ඇවිදිමින් යන ගමන් මොකක් හරි ඉතින් බයිසිකලයකින් හරි වාහනයකින් හරි එනවනම් ඉතින් අපිට ඒක ෂූට් කරගන්න බෑනේ ওই දේවල්. ওই දැන් මට හොඳටම මහන්සි ටයර්ඩ්. කැමරා එකත් කොහෙද දන්නේ. සමා වෙන්න ඕනේ ඒකට යාළුවනේ. මට ඉතින් හරි සතුටුයි. ඔය අර ඈත පේන්නේ බලන්න ලස්සන. ඔය පල්ලෙහා රෙස්ටුරන්ට්ස් එතකොට ඔය එක ඔය ෆොරිනර්ස්ලට ජුවලරි වර්ග එතකොට ඔය අර තියෙන්නේ අර මේ අම්බලන්ගොඩ රූකඩ වර්ග එතකොට යක් මුහුණු ඔය හැමදේම බේර පල්ලෙහා තියෙන ෂොප්ස් ගොඩාක් يعني කීපයක් ඇරලා තිබුණා. හොලිඩේ දවස්වලට ඉතින් සෙනග ඉන්නවනේ. ඔය උතන පොදක් ගියා. පරිම try කරනවා ඉතින් මේකේ වීඩියෝ එක ගන්න මම.
ඔතන ඔය මං ට්‍රයිපොඩ් එකත් මේ ගලවලා බෑග් එකට දාගත්තා වීඩියෝ එක තවත් පැහැදිලිව ගන්න ඕන හින්දා. ඒ කියන්නේ අතට ගත්ත ෆෝන් එක. කොච්චර අත රිදෙන වුණත් අතට ගත්ත ෆෝන් එක. ඔතනත් ඔය යුද අට්ටාලයක් තියෙන්නේ. අට්ටාලේ ළඟම ඒ කියන්නේ දකුණු අත පැත්තේ ලයිට් හවුස් එකේ දකුණු අත පැත්තේ පල්ලෙහාට වෙන්න තියෙන්නේ. ඒව ඇතුළට යන්න පුළුවන් බලන්න. මේ දවසක යමු බලමු අපි. ඔය ඔතනින් මේ පල්ලෙහාට යාළුවනේ අද සෙනග වැඩි කියලා තමයි අපි කියන්නේ පුංචි කාලේ ඉඳන්. මේ මට ගොඩක් වීඩියෝ එක ගන්න බැරුණා කියන්නේ සීබාත් එකේ ගොඩක් කට්ටිය මේ කියන්නේ මේ බාතින් නානවා. එතකොට එයාලගේ නිදහසට බාධාවක් වෙන නිසා මට වටේ මේ සෞන්දර්යය මේ ලොකු ප්‍රමාණයක් ගන්න බැරි වුණා. බලමු සතියේ දවසක ආවොත් සමහර විට ගන්න පුළුවන් වෙයි. ඔය එතන යාළුවනේ පොල් ගෙඩියක් තිබුණා. මං ඒකට මේ කකුලේ මේ ගහලා වීඩියෝ එක ගන්න හැදුවේ ඒක වැදිලා නැහැ. ඔය දැන් පොද ඉවරයි ආය යව්ව පේනවනේ අවුවේ සෑර. ඒ අර මූදු හුලඟත් එක්ක වෙන්නේ නැති මේ අර නිකන් හිරි පොද වගේ හිරි කඩ වගේ වැටෙනවා. හරි ඉතින් යාළුවනේ මට ওই ටික තමයි පෙන්වන්න ඕනුනේ. ඔය මේක මේ අලුතෙන් මේ 1938යි ගහදින් දැක්කයි වර්ෂේ. ඔය පාමුල ලයිට් හවුස් එකේ. ගල්බැමි මේ තව විනාඩි කිහිපයක් වගේ ඉතින් තියෙන්නේ. ඔතන ඔය අරලිය ගහක් තිබුණා. එතන පල්ලෙහා ඒ බිල්ඩින් එකෙත් මේ 1904 කියලා ගහලා තිබුණා. වර්ෂ කොච්චර පැරණිද බලන්න මේ ගොඩනැගිලි බිල්ඩින් එතකොට. හරි ඉතින් යාළුවනේ ඔන්න මගේ මේ පොසොන් පොහොය දවසේ ගමනාන්තය මෙතනින් ඉවරයි. ඕගොල්ලෝ වීඩියෝ බලලා තිබුණා. ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝ දෙකක් මං රිලීස් කරා. එක බලලා තිබුණා. ඉතින් එහෙනම් සුබ දවසක්. මේ ගිහින් එන්නම්. තවත් ඔයාලට කමෙන්ට් එකක් පුළුවන් නම් දාන්න මොනවද අරගෙන එන්න ඕන. මම පුළුවන් උපරිම try කරනවා මේ වීඩියෝ අරගෙන එන්න. එහෙනම් සුබ දවසක්. ගිහින් එන්නම්. මේ මෙතන යාළුවනේ ට්‍රයිපොඩ් එක බිමින් තියලා මම පොඩ්ඩක් ඇවිදලා බැලුවා. ඔය ඉන්නේ ඉතින් මම තමයි. පොඩ්ඩක් වටේ ඇවිදලා බැලුවා ට්‍රයිපොඩ් එක බිමින් තියලා. තනියෙන් රූගත කිරීමක් කරා. රිමෝට් එක අතේ තියෙනවා මගේ.
රිමෝට් එක තාම මට කන්ට්‍රෝල් කරන්න පුරුදු නැහැ. ඔන්න බලන්නකෝ දැන් මෙතන මේ අංකල් යනවා එයාගේ පැත්තට හැරෙනවා ඒක. මට ඊට පස්සේ මේ ඒක ආයි මගේ පැත්තට හරව ගන්න එතන මට හදාගන්න එතන මේ තේරුමක් තිබ්බේ නැහැ. දැන් ආයෙත් මම ෆෝන් එක ඉස්සරහට ආවම තමයි ආයි මගේ ෆේස් එක එයා ගත්තේ. හරි අපි ඔහම ටෙස්ට් කරගෙන යමු.